සුබ දවසක්. අපේ නාලිකාවට ඔබව සාදරයෙන් පිළිගන්නවා. මෙම වීඩියෝ මගින් මම බලාපොරොත්තු වන්නේ අපේ රටේ මෑත ඉතිහාසයේ සිදු වුණු ස්වභාවික විපත් සහ එමගින් ඇති වුණ බලපෑම පිළිබඳ ඔබට මතක් කර දීමට සහ ඒවාට බලපාපු හේතු මොනවාද කියා දැනුවත් කිරීමට. ඊට අමතරව අපි දළදා වතුර පිළිබඳ කෙටි විස්තරයක්ද මේ මගින් සොයා බලමු. තවද පවතින සහ පැවති රජයන් මගින් ස්වභාවික විපත් මගින් වෙන ජීවිත සහ දේපල හානි අවම කිරීමට ගෙන ඇති ක්‍රියාමාර්ග මොනවාද කියා තීරණය කිරීමට ඔබට බාර කරනවා. එවැනි තීරණ ඔබ දන්නේ නම් පහලින් කමෙන්ට් එකකින් සඳහන් කරන ලෙසද ඉල්ලා සිටිනවා. ඔබ අපේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න කියලා කරුණාවෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම ඔබ මේ වීඩියෝට කැමති නම් like එකකුත් දාලා ඔබගේ අදහස් යෝජනා පහලින් කමෙන්ට් එකකුත් දාගෙන යන්න. හරි. එහෙනම් අපි දැන් යමු අපේ වීඩියෝ එකට. අපි දළදා වතුර පිළිබඳව මුලින්ම සොයා බලමු. බ්‍රිතාන්‍ය පාලන සමයේදී 1815 දී කන්ද උඩරට ගිවිසුම පසුව වසර ගණනාවක් පුරා දළදා වහන්සේට පුද පූජා පැවැත්වීම සහ පෙරහර පැවැත්වීමට අවසර නොදීම හේතුවෙන් රටට මහත් නියඟයක් හා දුර්භික්ෂයක් ඇති වුණා. නියඟයෙන් පීඩාවටපත් ජනතාව මෙන්ම බ්‍රිතාන්‍ය පාලකයින්ද වැස්ස ලබා ගැනීම සඳහා දළදා වහන්සේට පූජා පැවැත්වීමට අවශ්‍යතාව පිළිබඳ පිළිගත්තා. ඒ අනුව ක්‍රිස්තු වර්ෂ 1828 මැයි 29 දින වෙසක් පොහොය දවසේ ඒවකට ආඩුකාරයා වූ එඩ්වඩ් බාන්ස් ගේ අවසරය මත දළදා වහන්සේ මාලිගාවෙන් පිටතට වඩම්මවා මහනුවර වීදි ඔස්සේ පෙරහැරක් සහ මහජන ප්‍රදර්ශනයක් පැවැත්වීමට කටයුතු සූදානම් කළා. දළදා වහන්සේ මාලිගයෙන් මහමළුවට වඩම්මවා පෙරහැර ආරම්භ කළ මොහොතේ මහා වැහි ඇදහැළුණු බව ඉතිහාසයේ සඳහන් වෙනවා. සිඳී ගොස් තිබූ ගංගා ඇලදොල සහ වැව් සියල්ල පිටාර ගැලූ අතර විශේෂයෙන්ම බෝගම්බර වැව පිටාර ගැලීම නිසා මහනුවර ප්‍රදේශයේ පුරා විශාල ගම් වතුර තත්ත්වයක් ඇති වුණා. මෙම ගම් වතුර තත්ත්වය දළදා වතුර නමින් ඉතිහාසයට එක් වුණා. මෙම සිදුවීමට හේතුවෙන් බ්‍රිතාන්‍ය පාලකයින් පවා දළදා වහන්සේගේ හා සම්බන්ධ පුද පූජාවල වැදගත්කම හා බලය පිළිගැනීමට පෙළඹුණු බව ඉතිහාසයේ සඳහන් වෙනවා. 1925 දී පමණ රචනා වූ දළදා වතුර නම් කාව්‍යයක්ද ඇති අතර එය දීර්ඝ කාලීන නියන් සමයේ දළදා ප්‍රදර්ශනය පැවැත්වීමෙන් පසු මහා වැසි ඇදහැලීම වස්තු විශේෂ කරගනිමින් ලියවුණු කාව්‍යයක්. ඇසළ පෙරහැර අවසන් වීම සමග වැසි ලැබීම පිළිබඳ සාම්ප්‍රදායික ජන විශ්වාසයද දළදා වතුර යන සංකල්පයට සම්බන්ධ වූවක් ලෙස සැලකිය හැකියි. අපි දැන් සොයා බලමු මෑත ඉතිහාසයේ ශ්‍රී ලංකාවට බලපාපු දරුණුතම ගම් වතුර සිද්ධීන් පිළිබඳ විස්තර කිහිපයක්. 2003 මැයි මාසයේ ගම් වතුර දිවයිනේ කඳුකර අභ්‍යන්තර පුරුළු තෙතමනයක් ගලා ගිය බෙන්ගාල බොක්කේ ඉතා දරුණු සුලි කුණාටුවක් BOB1 කියලා සඳහන් කළා. ඇති වූ මෙම සිදුවීම විනාශකාරී දිගු වර්ෂාපනයක් ඇති කළා. ආසන්න වශයෙන් මරණ 260ක් වාර්තා වූ අතර එය මෙම සියවසේ මාරාන්තිකම තනි ගම් වතුර බවට පත් වුණා. ශ්‍රී ලංකාවේ නිරිතදිග ප්‍රදේශයට පුළුල් ගම් වතුර සහ නායයා ඇති වුණා. ආසන්න වශයෙන් ලක්ෂ 8ක් අවතැන් වූවා නිවාස 24000කට වැඩි ප්‍රමාණයක් විනාශ වූ අතර තවත් 32000කට හානි සිදු විය. සමස්ත හානිය ඩොලර් මිලියන 135 ඉක්මවා ගියා. වර්ෂාපතනයේ රත්නපුර දුම්රිය ස්ථානයේ පැය 18ක් තුල මිලිමීටර් 366.1ට අධික වර්ෂාපතනයක් වාර්තා වුණා. 2016 මැයි මාසයේදී සිදුණු ගම් වතුර එම අවස්ථාවේදී වසර 18කට වැඩි කාලයක් තුළ වාර්තා වූ දරුණුතම වර්ෂාපතනය වන අධිකම වර්ෂාපතනයක් ලැබුණා. දිස්ත්‍රික්ක 24ක් පුරා දරුණු ගම් වතුර හා නායෑම් ඇති කළා. එහි ප්‍රතිඵලයක් ලෙස ආවම වශයෙන් මරණ 93ක් සිදු වූ අතර මිලියන භාගයකට ආසන්න පිරිසකට එය තදින්ම බලපෑවා. මේ සමහර වාර්තාවල සඳහන් වෙනවා මරණ 200කට අධික ප්‍රමාණයක් බවත්. 2017 මේ මාසයේ ඇති වූ ගම් වතුර සහ නායෑම
දරුණු නිරිතදිග මෝසමකින් අවුලවන ලද සහ මෝරාසුලික නාටුවට පූර්වගාමී පද්ධතිය මගින් උග්‍ර කරන ලද මෙම සිදුවීම රටේ මෑත ඉතිහාසයේ මාරාන්තිකම සිදුවීම ලෙස සඳහන්. දිනය 2017 මැයි 18 19 පමණ ආරම්භ වූ අතර මැයි මාසයේ අවසාන සතිය දක්වා මෙය නොකඩවා පැවතුණා. අවම වශයෙන් පුද්ගලයන් 224 දෙනෙකු මිය ගිය අතර තවත් පුද්ගලයන් 78 දෙනෙකු අතුරුදහන් වී ඇති බව වාර්තාවල සඳහන්. බලපෑමට ලක් වූ ප්‍රදේශ ලෙස හැඳින්විය හැක්කේ දිස්ත්‍රික්ක 15ක් දැඩි ලෙස බලපෑමට ලක් විය. විශේෂයෙන් දකුණ සබරගමුව සහ බටහිර පළාත්වල කළුතර මාතර සහ රත්නපුර. අවතැන් වීම වශයෙන් ආසන්න වශයෙන් ලක්ෂ 7ක ජනතාව පීඩාවට පත් වූ අතර එමගින් ලක්ෂ 6ක් පමණ ජනතාව අවතැන් වුණා. නිවාස 1000කට වඩා සම්පූර්ණයෙන් විනාශ වූ අතර 11000කට වඩා අර්ධ වශයෙන් හානි සිදු වුණා. පැය 24ක කාලයක් තුල රටේ සමහර ප්‍රදේශවලට මිලිමීටර් 300 සිට 500 දක්වා වර්ෂාපතනයක් ලැබුණු අතර කුකුලේගල ප්‍රදේශයේ උපරිම වර්ෂාපතනය වාර්තා වුණා මිලිමීටර 533ක් ලෙස. අපි දැන් සොයා බලමු මෑත ඉතිහාසයේ ශ්‍රී ලංකාව තුළ සිදු වූ දරුණුතු නායම් මොනවාද කියලා. ශ්‍රී ලංකා ඉතිහාසයේ වැඩිම ජීවිත සහ දේපල හානි සිදු වූ නායම් සිදුවීම් අතරින් ප්‍රධාන තැනක් ගන්නේ මෑත කාලීන ව්‍යසනයි. ශ්‍රී ලංකා භූමි ප්‍රමාණය 30ක් පමණ නායම් අවදානමක් සහිත බව ජාතික ගොඩනැගිලි හා පර්යේෂණ සංවිධානයේ නොහොත් NBRO විසින් හඳුනාගෙන ඇත. මෙම අවදානම සහිත දිස්ත්‍රික්ක 14ක් ඇති අතර ඒ අතර ප්‍රධාන වශයෙන් කෑගල්ල, රත්නපුර, මහනුවර, නුවරඑළිය, බදුල්ල, මාතලේ, කළුතර ආදී වශයෙන් ව්‍යාප්තව ඇත. 2016 මැයි මාසයේ අරනායක නායෑම කෑගල්ල දිස්ත්‍රික්කයේ අරනායක ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ සමසර කන්ද ප්‍රදේශයේ අධික නිරිතක මෝසම් වර්ෂාව හේතුවෙන් නිල වශයෙන් 100කට අධික පිරිසක් මිය ගිය නායෑම සිදු වුණා. පවුල් ගණනාවකට අයත් නිවාස සම්පූර්ණයෙන් පස් යට වීමට ලක් වූ අතර මෙය ශ්‍රී ලංකා ඉතිහාසයේ වාර්තා වූ විශාලතම නායෑම අතුරින් එකක් ලෙස සැලකෙනවා. 1965කට අධික අධි අවදානම් පවුල් සංඛ්‍යාවක් අවතැන් වූවා. 2014 ඔක්තෝබර් මාසයේ මීරිය බැද්ද නායෑම බදුල්ල දිස්ත්‍රික්කයේ හල්දමුල්ල ප්‍රදේශයේ මීරිය බැද්ද වතුයායේ නායෑම දෙවන අන්තර් මෝසම් කාලයේ අධික වර්ෂාව හේතුවෙන් මෙම සිදුවීම සිදු වුණා. නිල වශයෙන් 30කට අධික පිරිසක් මිය ගිය අතර තවත් බොහෝ පිරිසක් අතුරුදන් වුණා. අතුරුදන් වූ පිරිස මෙතෙක් සොයාගත්තේද නැත. වතු නිවාස පෙළි සම්පූර්ණයෙන්ම නාගියා. පස්යට මිහිදන් වුණා. විශාල පිරිසකට තම නිවාස අහිමි වුණා. 2017 මැයි මාසයේ නායෑම සාගම් අතුර කළුතර, රත්නපුර, ගාල්ල, මාතර සහ කෑගල්ල ඇතුළු දිස්ත්‍රික්ක 15ක් මෙම තර්ජනයට ලක් වුණා. අධික නිරිතදිග මෝසම් වර්ෂාව ඇදහැලීම හේතුවෙන් වතුරින් ඒ ප්‍රදේශය යට වුණා. නායෑම සහ ගම් වතුර හේතුවෙන් 219 දෙනෙකුට වැඩි පිරිසක් මිය ගියා. මීට වැඩිම දායකත්වයක් දුන්නේ නායෑම හේතුවෙන් මියගිය සංඛ්‍යාව එය 74 දෙනෙකු ඉක්මවා ගියා. පුද්ගලයන් 8,79,778කට පමණ බලපෑම් ලැබූ අතර 80000කට ආසන්න නිවාස සංඛ්‍යාවක් විනාශයට හෝ හානියට ලක් වුණා. විශාල යටිතල පාසුකම් සහ කුෂිකාර්මාන්තවලට දැඩි හානි සිදු වුණා. ශ්‍රී ලංකාවට වැසි තත්ත්වයන් ඇතිවීමට බලපාන භූගෝලීය සහ වෙනත් සාධක පිළිබඳ විස්තරයක් අපි සොයා බලමු. ශ්‍රී ලංකාවට වර්ෂාපතනය ලැබීමට ප්‍රධාන වශයෙන් එහි භූගෝලීය පිහිටීම සහ භූ විෂමතාවය බලපානවා. ශ්‍රී ලංකාව සමගයට ආසන්න උතුරු අක්ෂාංශ 5.55 ආ දකුණු 9.51 අතර පිහිටා තිබෙන නිසා වසර පුරාම අධික තාපයක් ලැබෙන රටක්. මේ සංවහන ක්‍රියාවලියට බලපානවා. සංවහන ක්‍රියාවලිය මතින් අධික උෂ්ණත්වය නිසා මතු පිට වාතයේ රත් වී ඉහළ ගමන් කිරීමෙන් බලාකුළු සෑදීම ඇති වෙනවා. විශේෂයෙන් පළමු අන්තර් මෝසම් සහ දෙවන අන්තර් මෝසම් කාලවලදී සවසට හෝ රාත්‍රියට ගිගුරුම් සහිත වැසි ලැබෙන්නේ මෙම හේතුව නිසා. අනිත් එක ඉන්දියන් සාගරයේ දූපතක් වීම සෑම දිශාවකින්ම ඉන්දියන් සාගරයෙන් වට වී තිබීම නිසා
වායු ගෝලයට ඉතා විශාල ජල වාෂ්ප ප්‍රමාණයක් එකතු වෙනවා. මෙම හේතුව නිසා හුළංගේ තෙතමනය අධික වන අතර එය අධික වර්ෂාපතනයක් ලැබීමට අවශ්‍ය මූලික සාධක සපයනවා. ඊගාව කාරණය මධ්‍යම කඳුකරය. ශ්‍රී ලංකාවේ දකුණු මැද කොටසේ පිහිටි උස් මධ්‍යම කඳුකරය වැසි ඇතිවීමට බලපාන තවත් ප්‍රබල සාධකයක්. මෝසම් සුළං ගොඩබිමට ඇතුළු වන විට මෙම කඳුකරයේ හැපි ඉහළට ගමන් කරනවා. ඉහළට යන විට වාතය සිසිලි ජල වාෂ්ප ඝනීභවනය වී වලාකුළු සාදා අධික වර්ෂාපනයක් ඇති කරනවා. නිරිත දිග මෝසම මැයි සිට සැප්තැම්බර් දක්වා සාමාන්‍යයෙන් පවතිනවා. තෙතමනය සහිත සුළං කඳුකරයේ නිරිත දිග බෑවුම් වලට අධික වර්ෂාපතනයක් ලබා දෙන අතර කඳුකරයේ ඊශාන දිග පැත්තට අඩු වැසි ප්‍රමාණයක් එහෙමත් නැත්නම් වියලි ස්වභාවයක් උසුලන්න පුළුවන්. ඊශාන මෝසම දෙසැම්බර් සිට පෙබරවාරි දක්වා පවතිනවා. සුළං කඳුකරයේ උතුරු සහ නැගෙනහිර බෑවුම් වලට වැසි ලබා දෙනවා. මෝසම් ඇතිවිට ප්‍රධාන වශයෙන් බලපාන්නේ ඉන්දියානු උපමහද්වීපය සහ ඉන්දියන් සාගරය අතර ඇති වන පීඩනයේ වෙනස්කම්. මෙම සමකය ආසන්නයේ පිහිටි අඩු පීඩන කලාපයක් වන උතුරු සහ දකුණු අර්ධගෝලීය සුළං මෙහිදී එකට එකතු වෙනවා. ඒ අනුව මෙම කලාපයට වසර දෙවරක් එනම් මාර්තු, අප්‍රේල්, ඔක්තෝබර් සහ නොවැම්බර් ශ්‍රී ලංකාව හරහා ගමන් කරනවා. මෙම කාලවකවානුව අන්තර් මෝසම් ඉන්ටර්මෝසම් සමයක් ලෙස හඳුන්වනු ලබන අතර මෙහිදී තද ගිගුරුම් සහිත වැසි ඇති වෙනවා. නිවර්තන අවපාත සහ සුලිකුණාටු මගින්ද වැසි ලැබෙනවා. විශේෂයෙන් දෙවන අන්තර් මෝසම් කාලෙදී ඔක්තෝබර් සහ නොවැම්බර් බෙන්ගාල බොක්ක හටගන්නා වූ අඩු පීඩන තත්වයන් සහ නිවර්තන වාසුලි ශ්‍රී ලංකාවට බලපෑම් ඇති කරනවා. මේවා මගින් දිවයින පුරා විශේෂයෙන්ම උතුරු නැගෙනහිර සහ ගිනිකොන ප්‍රදේශවලට අධික සහ පුරුල් වර්ෂාපතනයක් ලැබෙනවා. මේවා බොහෝ විට ගම් වතුර සහ නායයන් තත්ත්වයන් ඇති කිරීමට පවා හේතු වෙනවා. තවත් වර්ෂාපතනයේ වෙනස්කම් සිදුවීමට ඇති වන ප්‍රධාන බලපෑමක් වන්නේ දේශගුණික විපර්යාස. හරිතාගාර වායු විමෝචනය වැඩි වීම නිසා ලෝක උෂ්ණත්වය ඉහළ යාම ශ්‍රී ලංකාවේ වැසි රටාවන්ට ඍජුවම බලපානවා. සාම්ප්‍රදායික මෝසම් රටාව වෙනස් වී කෙටි කාලයකදී අධික වර්ෂාවක් ලැබීම හෝ ගම් වතුර ඇතිවීම සහ අනෙකුත් අතට සමහර කාලවලදී දිගු නියඟ තත්ත්වයන් ඇතිවීමටද මෙය ප්‍රධාන සාධකයක් වෙනවා. තවත් කරුණක් වන්නේ සාගර උෂ්ණත්වයේ වෙනස් වීමයි. එල් නිනෝ සහ ලා නිනෝ වැනි ගෝලීය සංසිද්ධීන් සහ ඉන්දියන් සාගරයේ ද්‍රවීය සාගර උෂ්ණත්වය වෙනස් වීම නිසා මෝසම් වල තීව්‍රතාවය වෙනස් වෙනවා. උදාහරණයක් ලෙස සමහර එල් නිනෝ වසරවලදී මෝසම් වැසි අඩු වී දියඟ තත්වයක්ද ඇතිවීමට පුළුවන්. තවත් කාරණයක් වෙන්නේ ප්‍රධාන හේතුවක් වන මානව ක්‍රියාකාරකම් එනම් වගුරු බිම් ගොඩ කිරීම, වනාන්තර එලි කිරීම සහ නිසි සැලසුමකින් තොරව සිදු කරනු ලබන අක්‍රමවත් ඉදිකිරීම නිසා සාමාන්‍යයෙන් වැසි ජලය බැස යාමට නොහැකි වීම හේතුවෙන් දැඩි ගම් වතුර තත්වයක් ඇතිවීමට මෙම හේතු සාධක වෙනවා.